මම මුදල් පස්සේ පන්නන මෑණියෝ කෙනෙක් නෙමෙයි පුතේ. මුදල් පස්සේ පන්නන්නෙත් නැහැ. මුදලක් අය කරන්නෙත් නැහැ. මාත් එක්ක ඕනම කෙනෙකුට අභියෝග කරලා බලන්න කියන්නේ මාත් එක්ක කිසිම කෙනෙකුට හැප්පෙන්න බෑ කියලා මම අද දිවුරලා කියනවා. සදාගුරු මෑණියෝ කිව්වොත් මේ මුළු ලෝකෙම හෙල්ලිලා. ඒ තරම් බලගත් මෑණියෝ කෙනෙක්. ආයුබෝවන් පුතේ, තෙරුවන් සරණයි පුතේ. මගේ නම තමයි සදාගුරු මෑණියෝ. මම කරන්නේ නීත කුල බන්ධනේ වසී ගුරුකම් අනියන් සම්බන්ධ ප්‍රේම සම්බන්ධ එතකොට හැරගිය කට්ටිය ගෙන්නලා දෙනවා. ගෙවල් දොරවල් රස්සා කරලා දෙනවා. නඩු හබජායාලන් දෙනවා. සුරා සූදුව නතර කරනවා. දරු පණ නැති අයට දරු පණ ලබා දෙනවා. එහෙම පුතේ මම මේ ගොඩාක් ප්‍රසිද්ධ වෙලා ඉන්න මෑණියෝ කෙනෙක්. මගෙන් වැඩක් කරගත්ත කෙනෙක් මල් ළඟට එන්නේ ගොඩාක් දුරට ගොඩාක් කඩාගෙන ගොඩාක් දුකින් ඒ ආපු අය තමාද ගොඩාක් සතුටින් මාගෙන් වැඩ කරගත්ත අය තමා මම මෙහෙම ගොඩාක් ප්‍රසිද්ධ වෙලා ඉන්නේ. මගෙන් වැඩ කරගත්ත අයගේ වැඩ හරි ගිහිල්ලා ඒ කට්ටිය මාව ළඟට ගොඩාක් ඈත ඉඳන් පිට රටවල් වල ලංකාවෙන් එතර ඉන්න අය කියන්නේ පිට රට ඉන්න අයටනේ. ලංකාවෙන් එතර ඉන්න අයට ලංකාවේ ඉන්න අයගේ මම වැඩ රාජකාරි ගොඩාක් කරලා දීලා තියෙන නිසා දරුවෝ ඒ කට්ටියගේ වැඩ හරි ගියාය තමා මම මෙහෙම ප්‍රසිද්ධ කරලා තියෙන්නේ. එයාලා වැඩ හරි ගිහිල්ලා එයාලා මට ගොඩාක් දුරට මට 100,000 ගාණක් මට මේ වගේ අනියන් වසී වලට අනියන් සම්බන්ධ ප්‍රේම සම්බන්ධ වලට ඒ වගේ දේවල් වලට මල්ලකට ගොඩාක් අය ගෙන්නලා දීලා තියෙන්නේ. එහෙම මගෙන් වැඩක් කරගත්ත අය. වැඩ කරගෙන වැඩ හරි ගියාය. පුතේ මම දෙපාරක් කතා කරන්න කවදාකවත් කෙනෙකුට වැඩක් කරලා දෙන්නේ නැහැ. මම කතා කරවුවොත් එකපාරින්ම තමයි වැඩේ ඉවර කරන්නේ. ඕනම කෙනෙකුගෙන් අහන්න මගෙන් වැඩක් කරගත්ත කෙනෙක්ගේ සදාගුරු මෑණියෝ කිව්වොත් ඕනම කෙනෙක් මම ළඟට තමා සියලුම දෙනෙක් එවන්නේ මගෙන් වැඩ කරගත්ත අය. මල් ළඟ ওই හොර බොරු වංචා එහෙම කපටිකම් ඒවා මොකුත් නෑ. මම වැඩකට යෙදිලා හිටියොත් තමා මගේ ෆෝන් එක ආන්සර් කරන්න බැරි වෙන්නේ. මම වැඩක් කරලා තියෙන දරුවෙකුට ඒ ඇර ඕනම රැයක ඕනම වෙලාවකට මම මගේ ෆෝන් එකත් එක්ක මම ඕනම කෙනෙක් එක්ක මගේ ෆෝන් එකේ ලයින් එකේ මම සම්බන්ධ වෙලා තියෙනවා. දරුවෝ ගොඩාක් දුරට එදා අඩාගෙන ආපු කට්ටිය අද මගේ දෙපා මුලට ආවේ. එදා අඩාගෙන කෙනෙක් ආවා නම් අද එන්නේ කෙනෙක් ගොඩාක් සතුටින්. ඒ තරම් මම කරන දේවල් ඒ සාත්තරේ මගේ සාත්තරේ දන්න විදිහට රොඩි ගුරුකම් කිව්වොත් ඔයගොල්ලෝ හැමෝම ලංකාවේ පිටරට ඉන්න ඕනම කෙනෙක් දන්නවා ඇති මේ රොඩි ගුරුකම් වල තේරුම. දන්න කියන කෙනෙකුට පුතේ හොරුවක් බොරුවක් වංචාවක් කරන්න බෑ කවමදාකවත්. ඒ සියලුම දේවල් මම හැමදේම මම හොදින් දන්නවා. මේක පරම්පරාවෙන් එන දෙයක්. ඔයගොල්ලෝ මගෙන් වැඩක් කරගෙන බලන්න දරුවෝ කවදාකවත් අඩාගෙන ආපු කෙනෙක් තන්තෝසෙන් ඉනව මිසක්ක කවදාකවත් එහෙමයි නැවත වතාවක් දෙපාරක් එන්නේ නැහැ. එකපාරින්ම තමා ඒ වැඩේ කරලා ඉවර කරන්නේ. මේ තියෙන්නේ පුතේ ගෑනු රූපේ. මේ තියෙන්නේ පිරිමි රූපේ. මේ දුවක් කතා කරනවා නම් මට දුවගේ අනියන් ප්‍රේම සම්බන්ධයක් තියෙන පුතෙක් ඇරලා ඉඳ. එයා කතා කරන්නේ නැතුව මග අරිනවා නම් මට ඕනේ දරුවෝ දෙන්නගේ සම්පූර්ණ නම් දෙකයි උපන්දින දෙකයි ෆොටෝ දෙකයි විතරයි. මට වෙන කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මම මුදල් පස්සේ පන්නන මෑණියෝ කෙනෙක් නෙමෙයි පුතේ. මුදල් පස්සේ පන්නන්නෙත් නැහැ. මුදලක් අය කරන්නෙත් නැහැ. ඔයගොල්ලන්ට විශ්වාසයක් විතරක් තියෙනවා නම් මට කතා කරන්න. මම වරු 3න් දින 21ක් යනකොට ඕනම කෙනෙක් ඔයාගේ දෙපා මුලට ගෙන්නලා දෙනවා කියලා මම ඒක ස්ථිරව පොරොන්දු වෙනවා. මම මේ කරන සාත්තරේ මාත් එක්ක ඕනම කෙනෙකුට අභියෝග කරලා බලන්න කියන්නේ මාත් එක්ක කිසිම කෙනෙකුට හැප්පෙන්න බෑ කියලා මම අද දිවුරලා කියනවා. මට කරන්න බැරි දෙයක් නෑ දරුවෝ. මම ඕට වඩා රට ඉන්න පුතෙකුට මම වැඩක් කරා. එයාගේ නෝනා කතා කරන්නේත් නෑ. ෆෝන් බ්ලොක් කරලා ආරවා මේවා ගොඩාක් ಜಾති කිව්වා. එයාට හරියට වරු 3ක් දී මම කිව්වා පුතේ ඔය දරුවා කිසි දෙයකට බය වෙන්න එපා පුතේ. මට විස්තර ටික විතරක් දෙන්න. එතකොට මං හරියට වරු 3ක් දී ඔයාට කතා කරලා දෙනවා කියලා. හරියට එයා දින 3ක් දී ඒ දරුවා ෆෝන් වල බ්ලොක් කරලා වීඩියෝ කෝල් අරන් මේ කතා කරලා දැන් එයා සුවත මමත් එක්ක එයාගේ දෙමාපියොත් එක්කත් වඩා හොඳ බැදීමකින් සුවදතාවකින් කතා කරනවා. මට එයා මේ වෙනකොට ඒ රට ඉන්න දරුවා මට මේ වෙනකොට අල්ලලා දීලා තියෙනවා 28 දෙනෙක්. කිසිම කෙනෙක් එහෙම
බොරුවක් හොරයක් බොරුවක් වංචාවක් මම ළඟ නෑ. අර කතාවක් කියනවනේ යකාට බය නැහැ සෝහන ගෙවල් හදන්න බෑ කියලා. මම යකකටවත් බය නැති මෑණියෝ කෙනෙක්. ඒ තරම් මගේ සාත්තරේ බලගතුයි. ඔය කට්ටියට විශ්වාසයක් විතරක් තියෙනවා නම් ඔය දරුවෝ මගෙන් ඇවිල්ලා වැඩක් කරගන්න. මට ඊට වඩා යමක් කියන්න නෑ. දරුවෝ හොර බොරු කරන අයට අහු වෙන්න එපා. එතකොට ඔය සමහරක් අය කියනවා ඔය ඔන්ලයින් පූජා තියන්නේ බොරුවට කියලා. පිට රට ඉන්න කෙනෙකුට දරුවෝ ඔන්ලයින් පූජාවක් තියන්නේ නැතුව කොහොමද පිට රට කෙනෙකුට වශයක් කරන්නේ? කොහොමද පිට රට කෙනෙකුට පූජාවක් තියන්නේ? ඒක අනිවාර්යෙන් ඔන්ලයින් පූජාවක් තියන්න ඕනි. ලංකාවේ ඉන්න කෙනෙක් නම් මගේ දේවාලට ගෙන්න ගත්තා. මං ඔන්ලයින් පූජාවක් තියන්න ඕනේ. එතකොට විශ්වාසයක් වෙන්න තමයි මෑණියෝ කෙනෙක් ගුරුන් වහන්සේ කෙනෙක් ඔන්ලයින් පූජාවක් තියන්නේ. දැන් පෙරක් මිනිස්සු කියනවා මේ ඔන්ලයින් පූජා තියන අයට මෑණිවරුන්ට ගුරුන් වහන්සේලාට අහු වෙන්න එපා ඔය ඔන්ලයින් පූජා තියන අය බොරුවයි කියලා. බොරු වෙන්නේ කොහොමද? පිට රට ඉන්න කෙනෙකුට කොහොමද ඔන්ලයින් පූජාවක් තියන්න නැතුව වැඩක් කරන්නේ? එයාලා විශ්වාසයක් තියෙන්න ඕනි. විශ්වාසයක් නැතුව දරුවෝ මේ දේවල් කරන්න බෑ. අවිශ්වාසයෙන් ඔයගොල්ලෝ මට කතා කරන්න ඕනම වෙලාවක ඕනම දෙයකට පිහිට වෙන්න ඉන්න එකම ගුරු මෑණියෝ සදා ගුරු මෑණියෝ කිව්වොත් මේ මුළු ලෝකෙම හෙල්ලිලා ඒ තරම් බලගත් මෑණියෝ කෙනෙක් මරන්න පුළුවනි. තෙරුවන් සන්නයි දරුවෝ.